හයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා දිල්ලන් කෝවී මගේ YouTube channel එකට. ඔයාලා හැමෝම පරිස්සමට ඇති කියලා මම හිතනවා. ඉතින් අද පොය දවස මගේ නිවාඩු දවස නිසා අද නැගිටින්න චුට්ටකුත් පරක්කු වුණා. ඒ වගේම ප්ලෑන් කරගත්තු වැඩ ටිකකුත් තියෙනවා. අපි යමු දැන් ඒවා ටික එකින් එක කම්ප්ලීට් කරගන්න. ඉඳලා හිටලා තමයි ඉතින් 7 විතර වෙනකම්වත් චුට්ටක් නිදා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් වැඩට යන නිසා උදේම නැගිටින්න ඕනේනේ. අද ඉතින් full relax එකේ තමයි දවස පටන් ගත්තේ. ඒ වගේම අද මගේ මේ චූටි බබාලා ටිකගේ වැඩ ටිකකුත් තියෙනවා. එයාලව නාවලා, එයාලව පොඩ්ඩක් එළියට පහළියට එක්කන් යන්න තියෙන දවස තමයි අද. එයා මේ මූණ බෙරි කරගෙන කියන්නේ මං හින්දා ඔයාට හරි කරදරයි නේද? අනේ පින් සිද්ධ වෙනවා ඔයාට. එහෙම කී තමයි ඉතින් කියන්නේ. පව් ඉතින් අපිත් චූටි කාලේ මෙයාලා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මෙයාලා තමයි අපිව චූටි කාලේ ලොකු වෙනකන් හරි පරිස්සමට ආදරෙන් බලාගත්තේ. ඉතින් අපි ඒ වගේම මෙයාලත් වයසට යනකොට එයාලත් චූටි බබාලා වගේ අපිත් එයාලව හරි පරිස්සමට බලා ගන්න ඕනි. මෙයා විතරක් නෙවෙයි තවත් චූටි බබෙක් ඉන්නවා. මම එයාවත් ඔයාට තවත් දවසක පෙන්නන්නම්. ඇවිද ගන්න ඉතින් අපහසු නිසා මෙයාලා ගොඩක් වෙලාවට කාමරේමනේ ඉන්නේ. මගේ බ්‍රහස්පතින්දා නිවාඩු දවසට තමයි මේ වගේ පොඩ්ඩක් පාර බලන්න, එළිය යන අය බලන්න චුට්ටක් මම මෙයාලව එළියෙන් ඉඳන්නේ. ඉතින් මම මේව ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මගේ වීඩියෝස් ගොඩක් බලන්නේ ගෑනු ළමයිනේ. අපි ගෑනු ළමයි විදියට අපි වෙන ගෙදරකට ගියා වුණත් අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා වයසට ගියාම අපි අනිවාර්යෙන්ම එයාලට ආදරෙන් සලකන්න ඕනේ. ඒ වගේම තමයි මහත්තයාගේ අම්මා තාත්තා ආච්චි සීයා වුණත් අපි ආදරෙන් බලා ගන්න ඕනි. මේ මීල් එක තමයි ඉතින් මම එදා ලන්ච් එකට ගත්තේ. ඉතින් අද තම්බේල් එකේ දැක්ක වගේම මේ බ්ලොග් එකේ අන්තිමේදී තියෙනවා අපි සඳුදා ඉඳන් ඉරිදා වෙනකන් පටන් ගන්න චැලෙන්ජ් එකේ විස්තරය අන්තිම වෙනකන් බලාගෙන ඉන්න. ඒ වගේම තමයි මේ චැලෙන්ජ් එකට ඔයාලා හැමෝම එකතු වෙනවා නම් මම හරිම ආසයි. මොකද මේ 2025 අන්තිම මාසේ යන්නේ. ඒ වගේම මේ අවුරුද්දට අපි කරන අන්තිම චැලෙන්ජ් එක තමයි මේක. ඉතින් ඔයාලත් මේ චැලෙන්ජ් එකට එකතු වෙලා ඔයාගේ ටාගට් එකට තාමත් ලම් වෙන්න බැරි වුණ කෙනෙක් නම් ඔයාට පුළුවන් ටාගට් එක ඇචීව් කරගන්න පොඩි උදව්වක් මේ චැලෙන්ජ් එකෙන් ගන්න. ඉතින් මම අද ඩිනර් එකට ගන්න හිතුවා මේ ගෙදර ඉතුරු වෙලා තිබුණ ෂවර්මා රොටි එකක් ගෙදර අයට ගෙන ආපු. ඉතින් මම මේක බිස්කට් එකක් වගේ වෙනකම්ම පොඩ්ඩක් ෆෑන් එකේ දෙපැත්ත දාලා හොඳට රත් කරගත්තා. ඊට පස්සේ බිත්තර ඔම්ලට් එකකුත් දාගෙන ඒක තමයි මම අද ඩිනර් එක විදියට ඉතින් ගත්තේ. මම බිත්තර ඔම්ලට් එක හදාගන්න පාවිච්චි කරේ ඔලිව් ඔයිල් පොඩ්ඩක් ස්ප්‍රේ කළා. ඒකට කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු චුට්ටක් දාලා තමයි ඔම්ලට් එක ඉතින් මම හදාගත්තේ. ඉතින් මම ඔයාලත් එක්ක කියන්න කැමතියි මේ වෙනකොට ගොඩාක් දෙනෙක් මාත් එක්ක WhatsApp group එක හරහා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ගොඩක් දෙනෙක් අපිත් එක්ක ඩයට් කරලා එයාලගේ බලාපොරොත්තු හීන හැබෑ කරගෙන තියෙනවා. එයාලගේ ටාගට් weight එක achieve කරගෙන තියෙනවා. ඒව දැක්කහම හරිම සතුටුයි. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේම ඔයාලගේ ටාගට් weight එකට යන්න ඔයාගේ මොන හරි goal එකක් තියෙනවා නම් ඒව achieve කරන්න අපිත් එක්ක එකතු වෙන්න. දවස් නම් ගෙවිලා යන්නේ පුදුම තරම් ඉක්මනට. අපිත් ඉතින් ඒ දවස් එක හරියට අපේ ටාගට් එක පොරබදගෙන ඉස්සරහටම යන්න ඕනි. අපිට ඒක තැනකට හිර වෙලා ගොලි වෙලා ඉන්න වෙලාවක් නෙවෙයි තියෙන්නේ. අපි වැටුණ තැනින් බිඳුවේ ඉඳලා හරි කොහොම හරි නැගිටින්න උත්සාහ කරන්න ඕනි. ඉතින් අද හරිම ලස්සනට පටන් ගත්ත දවසක්. ඒ වුණාට දවස අවසන් කරනකොට නම් ඒක දවස ලස්සන වුණේ නැහැ. වෙනද වහිනකොට දැනෙන හැඟීම නෙවෙයි දැන් අපිට වහිනකොට දැනෙන්නේ. දැන් ඒ වහින ෆීලින් එකට ඇත්තටම අපි ආස කරන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. වහිනවා කියලා හිතෙනකොටත් පුදුම තරම් කනගාටුදායක අමිහිරි සිතුවිල්ලක් තමයි හිතට දැනෙන්නේ. ඉතින් අපේ පැත්තටත් මේ වෙනකොට ඊසාන දිග මෝසම් වැසි වහින්න පටන් අරගෙන තියෙන්නේ. මම මේ වෙලාවෙත් ප්‍රාර්ථනා කරනවා වර්ෂාවේ ස්වභාවික අනතුරු වලින් කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඉතින් අපිට මේ වෙනකොට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් දුන්නට අපිට කිසිම කරදරයක්
වුණේ නැති එකට අපි ඇත්තටම ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. දවස්වල මම දිගටම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කළා. මගේ මාර විදියට මූණේ ග්ලෝ අප් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලගෙත් ඒ වගේම මම ඇලෝවේරාත් පාවිච්චි කරා. ස්වභාවික කෝමාරිකා තමයි ගෑවේ. ඉතින් ඔයාලටත් ඔන්න මම try කරලා බලන්න කිව්වා. try කරලා බලන්න ඔයාටත් ඔයාගේ face එකේ වෙනසක් බලා ගන්න පුළුවන් වේවි. අද 2025 12 වෙනි මාසේ 7 වෙනිදා අද ඉරිදා දවසක් අපි සඳ ඉඳලා පටන් ගන්නවා 7 days challenge එකක් comment challenge එකක් මගේ WhatsApp group එකේ ඉන්න අයත් දන්නවා මම community post එකක් දැම්මා දැකපු අය නම් ඉතින් දන්නවා ඇති challenge එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මම හිතුවා ඔයාලටත් පුංචි අප්ඩේට් එකක් දෙන්න ඕන නිසා අද මේ blog එක ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. අපි ඉතින් 7 days දවස් 7යි කරන්නේ ඕමැට් චැලෙන්ජ් එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. අවුරුද්දේ අවසාන මාසේ අවසානම කරන මේ චැලෙන්ජ් එක තමයි. ඉතින් ඔයාලට පුළුවන් ජොයින් වෙන්න දවස් 7යිනේ පොඩි කාලයයිනේ. WhatsApp channel එකට එකතු වෙන්න පුළුවන්. මම ඔයාලට කලින් මේ චැලෙන්ජ් එක පටන් ගන්නවා. මම අද ඉරිදා මගේ චැලෙන්ජ් එක පටන් ගන්නවා. මොකද මේ ඔයාලට හවසට දාන්න ඕනේ මීල් අප්ඩේට් ටික කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙන කෑම එකක්ද මම හදාගන්නේ කියලා මාට එතකොට අර දන්නේ නැති අයට අයිඩියා එකක් නැති අයට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා චැලෙන්ජ් එක නම් ඉතින් මේ ලොකු චැලෙන්ජ් එකක් නෙවෙයි දවස් 7 ඕමන් චැලෙන්ජ් එක උනාට මේ අර ගොඩක් පිරිසක් එක්ක කරනකොට ඒක අර ආසාවෙන් කරන්න පුළුවන් අතාරින්න හිතෙන්නේ නැති ගතියක් තියෙනවා පොඩි අර තරංගයක් වගේ තියෙන නිසා අපිට එකතු වෙලා ගන්න කැම ගැන සාකච්ඡා කරගන්න පුළුවන් එහෙම අර පොඩි මොටිවේෂන් එකක් තියෙන නිසා තමයි මේ වගේ challenges හොඳයි කියලා කියන්නේ. group එකට එකතු වෙන link එක මම පළවෙනි comment එකේ වගේම description box එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. මගේ WhatsApp channel එක හරහා තමයි මම මගේ mail updates ටික ඔයාලට දෙන්නේ. ඒකටත් එකතු වෙන්න පුළුවන් නම් එකතු වෙන්න. ඉතින් ආයෙත් ඔයාලට වැදගත් කියන blog එකක් අරගෙන ඉක්මනට එන්නම්. ස්තුතියි මගේ blog එක අන්තිම වෙනකම් බැලුවට. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න නිරෝගී ජීවිතයක් lifestyle එකක් අපි ගොඩනගා ගමු. එහෙනම් හැමෝම healthy විදියට කාලා workout කරලා මතකටව hina වෙලාම ඉන්න ඕනේ.